හිමිකාරයෙක් වෙන්න පුළුවන් ජනගහණයෙන් 120 අස්සට රිංග ගන්න පුළුවන්. අපේ අධ්‍යාපනයේ තියෙන තාම නොදියුණු මට්ටමක. පාසලක ළමයි 2000ක් හිටියට කීප දෙනෙක් විතරක් සමත් කරලා පම්පෝරි ගහන අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ අපේ ලංකාවේ. ඒකට හේතුව මම දෙමව්පියන්ට කියලා තියෙනවා රැස්වීම් වලදී. මුණ ගැහිලත් කියලා තියෙනවා. ලංකාවේ සම්පත් අඩුයි. දුප්පත් රටක් කියලා හදලා තියෙන අදහසක්. සම්පත් අඩු නැහැ. හැබැයි සම්පත් බෙදී යාමේ විෂමතාවයක් තියෙනවා. කොට්ටාසයකට වැඩි කොටසකුත් තවත් කොට්ටාසයකට අඩු කොටසකුත්. පැරේටෝ ලෝ එක අනුව අපේ ලංකාවේ තියෙන සියලුම සම්පත් වලින් 80ක් බෙදී යන්නේ ජනගහණයෙන් 20ක් වෙච්ච තා කුඩා කොටසක් අතරින්. ලංකාවේ තියෙන සම්පත් වලින් 20ක් බෙදී යන්නේ ලංකාවේ ජනගහණයෙන් 100 කොටසක් අතරින්. අසාධාරණ නැත්. කතන්දරය ඕක නෙමෙයි. ඔය බෙදී යාමට පාදක කරගන්නේ මිනුම් දණ්ඩ වෙන්නේ අධ්‍යාපනය. ඔබේ දරුවා විශිෂ්ට අධ්‍යාපනයක් ලබා ගත්තොත් පවතින අධ්‍යාපන ක්‍රමය තුල 80ක් වෙච්ච සම්පත් වල හිමිකාරයෙක් වෙන්න පුළුවන් ජනගහණයෙන් 120 අස්සට රිංග ගන්න පුළුවන්. ඉගෙන ගත්තු නැති අය ව්‍යාපාර කරලා එහෙම විවිධාකාර ඉහළ ක්ෂේත්‍ර වලට ගිහිල්ලා සම්පත්ලාභීන් වෙලා තියෙනවා. පොහොසත් ධනවත් වෙලා තියෙනවා. ඒ කාල සීමාව අවසන්. දැන් මේ තියෙන්නේ නොලෙජ් ඒජ්. නොලෙජ් එක කියලා කියන්නේ උකහාගත් දැනුම. ඒක ලැබෙන්නේ අධ්‍යාපනයෙන් නම්. ඔයාගේ දරුවාට අධ්‍යාපනය ලැබුණ නැත්නම් උකහාගත් දැනුම නැත්නම් සම්පත් හිමි වෙන්නේ කොහොමද?